දැන් අද අපි කතා කරන්න යන්නේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2023 අවුරුද්දේ පේපර් එක. එතකොට මේ අපි ක්ලාස් එකේ කරන පස්වෙනි ප්‍රශ්න පත්‍රය වාර විභාගයට කලින්. එතකොට මේ වෙනකොට ඔයගොල්ලෝ පළවෙනි පත්‍රයට සහ දෙවෙනි පත්‍රයට උත්තර ලියලා තියෙන්නේ. අපි පළවෙනි පත්‍රයේ උත්තර ඩිස්කස් කරන්නයි ලෑස්ති වෙන්නේ. අපි බලමු ඔයගොල්ලෝ 40න් කීයක් ගන්න මේ වෙනකොට පුළුවන් කරගෙන තියනවද කියලා. හරි. පළවෙනි ප්‍රශ්නේ සාධාරණ පදය 2න් වූ සංඛ්‍යා රටාවේ මුල් පද 4. අපි දන්නවා සාධාරණ පදය 2න් වූ සංඛ්‍යා රටාව කියන්නේ ඉරට්ටේ සංඛ්‍යා රටාව. එහෙම නැත්නම් දෙකේ ගුණාකාර රටාව. ඒතර මෙයාගේ මුල් පද 4 ලියන්න කිව්වහම අපි ලියන්න ඕන n සමානයි 1 වෙනකොට 2 වැඩි කිරීම 1 2යි. n සමානයි 2 වෙනකොට n තියෙන තැනට 2 දැම්මාම 4යි. n සමානයි 3 වෙනකොට දෙවරක් 3 6යි. n සමානයි 4 වෙනකොට 4 වෙනි පදය 8යි. ඒ අනුව මුල් පද 4 වෙන්නේ 2 4 6 8. දෙවනි ගානට ගියාම අපිට පේනවා විජීය ප්‍රකාශනයක් දීලා තියෙනවා අපිට මේකේ සජාතීය පද තියෙනවා. එතකොට මෙතන ඉන්නවා ධන 2යි x කෙනෙක්. හොඳට බලන්න. මෙතන ඉන්නවා ඍණ 5යි x කෙනෙක්. දැන් මේක හොඳට ඔලුවට දාගන්න ගොඩාක් ළමයි පටල ගන්න තැනක්. එක්කෙනෙක් ධනයි එක්කෙනෙක් ඍණයි නම් අපි අනිවාර්යයෙන්ම ඒ දෙන්න අඩු කරන්න ඕන. ඒක මේ ධනයි ඍණයි ඍණයි ධනයි කියලා කවි පාඩම් කරලා හරියන්නේ නැහැ. ලකුණු අසමාන නම් අපි අඩු කරන්න ඕන. එතකොට අපි 5න් 2ක් අඩු කරාම 3යි x. හැබැයි ලොකු එක්කෙනාගේ ලකුණ තමයි දාන්නේ. ඒ අනුව මෙයා ඍණ 3යි x වෙනවා. ඊළඟට ඉන්නවා අපිට ඍණ 3යි y සහ ධන y. එතකොට ඍණ 3යි y ධන y කියන කොටත් ලකුණු අසමානයි. එහෙනම් අපි අඩු කරන්න ඕනේ. එතකොට 3න් මෙතන ඉන්නේ 1යි y. 3න් එකක් අඩු කරාම 2යි. එතකොට 2යි y. හැබැයි මෙතනදිත් ලොකු කෙනා වෙලා තියෙන්නේ ඍණ. ඒ නිසා එතන උත්තරයට ලැබෙන්නේ ඍණ. ඒතර අවසාන උත්තරේ ඍණ 3යි x ඍණ 2යි y කියලා ආවනම් තමයි උත්තරේ නිවැරදි. තුන්වෙනි එක. මේ රූපයේ පරිමිතිය හොයන්න කියලා තියෙනවා ළමයි. අපිට පේනවා මේක සම්පූර්ණයෙන්ම සමාන දිගවල් වලින් හැදිච්ච රූපයක්. එතකොට මේ 5යි cm කෑලි තියෙනවා 1යි 2යි 3යි 4යි 5. එහෙනම් 5 කෑලි 5ක් කියලා කියන්නේ 25යි cm තමයි පරිමිතියට ලැබෙන්නේ. අපි ඊළඟට යනවා 4 වෙනි ගානට. මෙතන තියෙනවා භාග දෙකක් ගුණ කරන්න. එතකොට අපිට පුළුවන් මිශ්‍ර භාගයේ තියෙන එක අනිවාර්යයෙන්ම විෂම භාගයක් කරන්න වෙනවා. 5 වරක් 1 5යි 3යි 8යි. මොකද මිශ්‍ර සංඛ්‍යාවක් තියාගෙන අපිට ගුණ කරන්න බෑ. අපි ආ විෂම භාගයක් කරන්නම ඕන. එතකොට මොකද වෙන්නේ? මේ 4යි 8යි කපන්න පුළුවන් 4 වරක් චක්කරෙන්. ඒ අනුව අපිට හම්බ වෙනවා 5න් 6ක්. හැබැයි 5න් 6ක් කියන්නේ විෂම භාගයක් නිසා අපිට යාව මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තමයි උත්තරේ තියන්න වෙන්නේ. 6 ඇතුලේ 5 1යි ඉතුරු 1යි උත්තරේ 1යි 5න් 1 ආවනම් තමයි සම්පූර්ණ ලකුණු දෙකම ලැබෙන්නේ. ඒ කියන්නේ මුලින්ම ಗುಣ කිරීම කරපු තැනට ලකුණක් හම්බ වෙනවා ක්‍රමයට. අවසාන උත්තරේ මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තිබ්බනම් තමයි ඔයාලට ලකුණු දෙකම හම්බ වෙන්නේ. ඊළඟට එන්න 5 වෙනි ප්‍රශ්නෙට. පහත දැක්වෙන ටෙසලාකරණ අතුරින් ශුද්ධ ටෙසලාකරණ තෝරා යටින් ඉරක් අඳින්න. ළමයි ශුද්ධ කියලා කියන්නේ එකම රූපයක් විතරක් පාවිච්චි කරපු. ඉතින් මේකේ තියෙන ශුද්ධ ටෙසලාකරණ මොනවද? එකම රූපයක් විතරක් පාවිච්චි කරලා හදපු ටෙසලාකරණ කවුද? තුන්වෙනි එකයි. පළවෙනි එකයි තුන්වෙනි එකයි ශුද්ධ ටෙසලාකරණ. ඊළඟට අපි යනවා 6 වෙනි ගානට. මේ වගේ එක්කෙනෙක්ට කියන නම කාටද මතක? මේ වගේ අයට අපි කියන්නේ බලයක බලය. බලයක බලය වෙලාවට අපි කරන්නේ දර්ශක දෙක ගුණ කිරීම.
ඒ අනුව මෙතන අපිට හම්බ වෙනවා 3 වරක් 2 6යි. කෙලින්ම අපිට උත්තරේ ලියන්න පුළුවන් x වල 6 කියලා. 7 වෙනි ප්‍රශ්නේ. අපෙන් අහලා තියෙනවා x වලගේ වෙනමයි y වලගේ වෙනමයි. අපිට x වලගේ ටක් ගාලා ගන්න පුළුවන්. මොකද ඒ දෙන්න ඉන්නේ සරල රේඛාවක් මත එකට ඇලිලා. එහෙනම් ඒ දෙදෙනාගේ එකතුව 180යි. ඒකට හේතුව අපි ලියමු සරල රේඛාවක් මත කෝණ. එතනින් අපිට x හම්බ වෙනවා ටක් ගාලා 180න් 130 අඩු වෙච්ච ගමන් x වලගේ 50යි. x වලගේ 50යි කියලා ගත්තාන් පස්සේ අපිට පුළුවන් y වලගේ ගන්න 105 ධන y ධන 50 සමානයි 180යි. හේතුව මොකක්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එතකොට y ධන 155 180යි y සමානයි 180 ඍණ 155යි කියන්නේ ආවද බලන්න y ට 25කුයි x ට 50කුයි. ඊළඟට අපි එන්නේ 8 වෙනි ගානට. කෙසෙල් ඇවරියක ස්කන්ධය දීලා තියෙනවා. ඒ වගේ ඒවා 12ක් අහලා තියෙනවා. එතකොට ළමයි අපිට පුළුවන් 1.25 12න් වැඩි කරනවා කියලා ලිව්වට ඇත්තටම අපි කරන්නේ 125 තමයි 12න් වැඩි කරන්නේ. අපි මතක තියාගන්නවා දශම ස්ථාන දෙකක් අපි අමතක කරපු බව. එතකොට මෙතනින් අපිට එනවා දෙවරක් 5 10යි එකක් ඉතුරුයි. දෙවරක් 2 4 1යි 5යි. දෙවරක් 1 2යි. මෙතනින් 125යි බිඳුවයි 10යි එකක් ඉතුරුයි 5යි 1යි. දශම ස්ථාන දෙකක් තිබ්බහම ලස්සනට එනවා උත්තරේ කිලෝග්‍රෑම් 15ක් එනවා කියලා කෙසෙල් ඇවරි 12ක ස්කන්ධය. හරි නේද? 9 වෙනි ගාන සරල සමීකරණයක්. අපි මේ වගේ ගානක ඔයගලන්ට මතක ඇති x තනි කරගන්න යනකොට x ට මුලින්ම උන දේ මොකද්ද බලනවා, ඊට පස්සේ මොකද්ද උනේ කියලා බලනවා. දැන් මේ ගානේ නම් x මුලින්ම දෙකෙන් ಗುಣ වෙලා එකක් අඩු වෙලා. එහෙනම් අඩු වෙච්ච එක මුලින්ම ඉවත් කරනවා අපි කොහොමද? දෙපැත්තටම එකක් එකතු කරලා. එතකොට මෙයාට මෙයා කැපිලා යනවා. මෙයා 2යි x සමානයි 8යි. දෙපැත්තම දෙකෙන් බෙදුවාම x සමානයි 4යි. ඔන්න 9 වෙනි ගානේ උත්තර. ඊළඟට අපි යනවා 10 වෙනි ගානට. රුපියල් 8000ක මුදලක් විශ්ව සහ සුරනිමල අතර 9:7 9:7 අනුපාතයට බෙදුවාම ළමයි අපි ඉස්සෙල්ලම ලියාගමු මේ දෙදෙනාට ලැබෙන ලාභ මේ. දැන් අනුපාතය දීලා බෙදා ගන්න නේ තියෙන්නේ මුදල. අපි ඒ නිසා මේක භාගයක් ලෙස ලියා ගන්නවා. එතකොට විශ්වයට ලැබෙන භාගය 9යි 7යි 16යි නේ එකතුව. 16න් 9යි. සුරනිමලට හම්බ වෙන්නේ 16න් 7යි. නමුත් අපෙන් අහලා තියෙන්නේ විශ්ව ගැන. එතකොට රුපියල් 8000න් 16න් 9ක් ගත්තනම් ඒක තමයි විශ්වයට ලැබෙන මුදල. ඒතර අපි බලමු මේක කපලා කොහොමද සුළු කරන්න කියලා. මෙතන යටින් එක දාගත්තනම් ඔයගලන්ට කැපෙන විදිය පැහැදිලි. 8 වරක් 2යි 8 වරක් වලින් ගත්තොත් මෙතන 10යි. නේ 8 වරක් 10යි නේ. එතකොට අපිට තව බෙදන්න පුළුවන් දෙවරක් 500යි. එතකොට අපිට උත්තරේ හම්බ වෙනවා 9 වරක් 5 45යි අගට බිංදු 2යි රුපියල් 4500ක් ලැබෙනවා විශ්වට. එතකොට මුලින්ම කරේ එයාට ලැබෙන භාගය කීයද කියලා බලාගන්න. අර දෙක එකතු කරලා යටට දාලා විශ්වට ලැබෙන ප්‍රමාණය 9 නිසා 16න් 9 කියලා ලියාගෙන 8000න් 16න් 9 ගුණ කරමු. හරි. එතකොට අපිට ලැබෙනවා රුපියල් 4500. right. පළවෙනි ගණන් 10 කතා කරලා ඉවරයි. හරි. අපි යමු 11 වෙනි ප්‍රශ්නෙට. මෙන්න අපිට දීලා තියෙනවා මහා කෝණික ත්‍රිකෝණයක්. මහා කෝණික ත්‍රිකෝණයක වර්ගඵලය හොයනකොට ගොඩක් ළමයි වරද්ද ගන්න එකක් තමයි මෙන්න මේ දිග සලකන්න ඕනේද නැද්ද කියන එක. ආධාරකයේ ලෙස. අපි ඒක හොඳට මතක තියාගන්න ඕනේ මේ කෑල්ලේ දිග සලකන්නේ නැහැ. ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්නේ භාගය ගුණ කිරීම. මේ ගානේ හැටියට නම් ආධාරකය 8යි ලම්බ උස 5යි. මෙයාට මෙයා කපන්න පුළුවන් දෙවරක් චක්‍රයෙන්. එතකොට 8 කැපුණාම 4යි. 4 වරක් 5 20යි වර්ග සෙන්ටිමීටර. ඊටාම ලේසියෙන් ගන්න පුළුවන්. අපිව නොමග යවන්න තමයි ඔය 15යි cm දීලා තියෙන්නේ. ඒ වගේම යම් විදියකින් මෙන්න මේ මම කතිරේ දාපු දිග ඒගොල්ලෝ දෙන්න ඉඩ තියෙනවා. ඕගොල්ලන්ව රවට්ටන්න මේ දෙක එකතු කරයිද බලන්න.
නිසා හොඳට මතක තියාගන්න අර කැඩීරි වලින් දික් කරන ටික ආධාරකයට ගන්නේ නැහැයි කියලා. අපි යමු 12 වෙනි ප්‍රශ්නෙට. මේ වගේම ප්‍රශ්න ගණනාවක් අපිට හම්බුණානේ පහුගිය වාර විභාගවල නේද ළමයි? NP කියලා කියන්නේ P කුලකයේ අනේකත්වය නැත්නම් P කුලකයේ අවයව ගාන. එතකොට NP කියලා කියන්නේ 4යි. කෙලින්ම පේනවා අවයව 4ක් තියෙනවා. 3 කියන්නේ P ගේ අවයවයක් වේ. නොවේ නම් තමයි කපලා දාන්නේ. අවයවයක් වේ. right අපි යමු 13 වෙනි ප්‍රශ්නෙට. මෙතන තියෙනවා අසමානතාවයක් පෙන්වන්න. ඍණ දෙකට වඩා x විශාලයි. එතකොට අපි ඍණ දෙක මෙහෙම පාට කරන්නේ නැතුව බෝලේ අඳිනවා. මොකද සමානතාවේ නැහැ. නේ? මෙන්න මෙහෙම දාලා යටිනුත් ඉරක් තිබ්බනම් තමයි බෝලේ පාට කරන්නේ. නමුත් මේකේ එහෙම නැහැ. ඊට පස්සේ ධන දෙකට වඩා කුඩයි හැබැයි සමානයි. මේ පේනවද? මේ බලන්න අසමානතා ලකුණ. අසමානතා ලකුණ යටින් ඉරක් ගහලා සමානතාවයත් පෙන්වලා තියෙනවා. ඒ නිසා අපි මේ බෝලේ පාට කරනවා මේ. එතකොට මේ දෙක අතරේ තමයි x ඉන්නේ. ඔන්න ඔහොම පාට කරලා පෙන්නනවා. ඍණ දෙකට වඩා වැඩි, දෙකට වඩා අඩුයි, හැබැයි දෙකට සමාන වෙන්නත් පුළුවන්. ඔන්න ඔහොම දාලා තියෙනවා නම් හරියටම හරි. ඊළඟට අපි යනවා 14 වෙනි ප්‍රශ්නෙට. 50 දෙනෙකුගෙන් යුත් පන්තියක 20 දෙනෙක් පිරිමි ළමයි නම් ගැහැණු ළමයි ඉන්නේ කීයද ළමයි? 30යි. එතකොට මුළු සිසුන්ගේ ප්‍රතිශතයක් විදියට ගත්තාම 50න් 30 වැඩි කිරීම 100ට 100. එතකොට අපිට මේක ලේසියෙම පුළුවන්. මෙයාට මෙයා කපන්න පුළුවන් 50 2යි. උත්තරේ 100ට 60යි. භාගෙට කලබල වෙලා ප්‍රශ්නේ කියවපු අය සමහර විට 140යි කියලා අරන් ඇති අමතක වෙලා පිරිමි ළමයිගේ ප්‍රතිශතය ලියන. මේ ගාන දීලා තියෙන්නේම රවට්ටක්. දීලා තියෙන්නේ පිරිමි ළමයි ගාන, අහලා තියෙන්නේ ගෑනු ළමයිගේ ප්‍රතිශතය. එතකොට අපි ගෑනු ළමයි ප්‍රමාණය හොයාගෙන ඉන්න ඕන. ඔය වගේ රවට්ටන ප්‍රශ්න අහනවා හොඳේ. අපි රවට්ටලා ලකුණු නැති කරා. හරිද? right ඊළඟට එන්න 15. වෘත්තයක අරයන් දෙකකින් හා ඡාප කොටසකින් මායිම් වූ පෙදෙස කේන්ද්‍රික ඛණ්ඩයයි හරියට හරි. විස්කම්බයක් මගින් සුළු වෘත්ත ඛණ්ඩ හා මහා වෘත්ත ඛණ්ඩ වශයෙන් වෙන් වෙන්න බෑනේ ළමයි. එක සයිස් නේ. නේද? විස්කම්බයෙන් වෙන් වෙන්නේ අර්ධ වෘත්ත දෙක. අරයන් දෙකක එකතුව විස්කම්බයට සමාන වේ හරියට හරි. ඊළඟට අපි එනවා 16 වෙනි ප්‍රශ්නෙට. ටැංකියක ධාරිතාවය දීලා තියෙනවා 15 ලීටර. දැනට තියනවලු මෙච්චරක්. තවත් කොච්චර දාන්න පුළුවන්ද අහලා තියෙනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා 15න් 7යි 250ක් අඩු කරලා පෙන්නන්න. හරි? 15යි ලීටර මිලිලීටර වලට මම බිංදු දාගත්ත අඩු කරන්න ලේසි වෙන්න. අපි දැන් එහා පැත්තෙන් ඉල්ලගමු. මෙතනට එකක් එනකොට මෙයාව 14 කරන්න මතක ඇතුව. ගොඩක් අයට වරදින තැන්. තොර 10න් 250ක් අඩු කරාම 750යි, 14න් 7ක් අඩු කරාම 7යි. කො බලන්න ලීටර 7යි මිලිලීටර 750ක් ආවද කියලා. 17 ඕසිට උතුරින් 50ක් බටහිර දෙසට. උතුරින් අංශක 50ක් බටහිර දෙසට කියනකොට ළමයි සාමාන්‍යයෙන් ඔයගලන්ට තේරෙනවානේ 45 තමයි හරි මැදි. මේකේ දල රූපයක් වුණාට ගැලපෙන්න අඳින්න ඕන. ඒතර භාගයට වඩා චුට්ටක් විතර මේ පැත්තට ගියා නම් හොඳයි. නේ භාගයට වඩා පොඩ්ඩක් විතර ගියා නම් හොඳයි. මොකද 45නේ හරි මැද. එතකොට මෙතන අංශක 50යි උතුරින් 50ක් බටහිර දෙසට මීටර 25ක් දුරින් පිහිටි මෙන්න මේ ස්ථානය. ඔන්න ලකුණු කර. තොර 25m දුරක් තියෙනවා අංශක 50ක් උතුරින් බටහිරට තියෙන. ඔක තමයි ස්ථානය. ඊළඟට අපි යනවා 18 වෙනි ප්‍රශ්නෙට. මෙතන තියෙනවා ළමයි දත්ත 10ක් හැබැයි ආරෝහණ පිළිවෙලට දීලා නැහැ. අපිට මධ්‍යස්ථය අහලා තියෙන නිසා අනිවාර්යයෙන්ම ආරෝහණ පිළිවෙලට යන්න වෙයි. එතකොට අපි ඉස්සෙල්ලා මේ ටික ආරෝහණ පිළිවෙලට හදාගමු. පුංචි මෙක්කෙනා කවුද බලන්න. පුංචි මෙක්කෙනා 24 ඉන්නවා. එයාව කපලා දාමු ටක් ගාලා. ඊට පස්සේ 25 ඉන්නවා 1යි 2යි 3ක්. 25 ඒවා 3ක් ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා 25ට පස්සේ ඉන්නවා 28ක්. ඊට පස්සේ ඉන්නවා 32ක්. ඊට පස්සේ ඉන්නවා 35ක්. ඊට පස්සේ ඉන්නවා 38ක්. ඊළඟට ඉන්නවා 40ක්. අන්තිමට ඉන්නවා 42ක්. බලන්න ගණන් කරලා දත්ත ටික හරිද කියලා 4යි 5යි 7යි 8යි 9යි 10යි.
මාතය ඊටාම පැහැදිලි තුන් පාරක් ඉන්නවා 25. මධ්‍යස්ථය එහෙම හොයන්න බෑ. මධ්‍යස්ථය හොයන්නේ කොහොමද? දත්ත ගණනට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවාම එනවා මධ්‍යස්ථය පිහිටන තැන. එතකොට මේ මධ්‍යස්ථය පිහිටන්නේ කොහෙද? 11 බෙදීම 2යි කියලා කියන්නේ 5.5 වන දත්තය. 5.5 වන දත්තය කියලා කියන්නේ 5 වෙනි දත්තයයි. කො බලන්න 5 වෙනි දත්තය 1 2 3 4 5. 5 වෙනි දත්තයයි 6 වෙනි දත්තයයි එකතු කරලා දෙකෙන් බෙදුවාම තමයි හරි මධ්‍යස්ථය අපිට හම්බ වෙන්නේ. එතකොට අපිට මෙතනදී හම්බ වෙනවා 28යි 32යි කියන්නේ එකතු කරාම 60යි 60 බෙදීම 2 මධ්‍යස්ථය ලෙස 30ක් ලැබෙනවා. කො බලන්න මාතයත් හරි ගිහිල්ලා මධ්‍යස්ථයත් හරි ගියාද කියලා. රයිට් අපි යනවා 19 වෙනි ප්‍රශ්නෙට. මේක පරිමාණ රූප වලින් අහලා තියෙන 1/50000 පරිමාණය නගර දෙකක් අතර දුර 4යි cm නම් දැන් අපි දන්නවා මේ අනුපාතයේ තේරුම තමයි ළමයි සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 50000ක් පෙන්නනවා. සෙන්ටිමීටර 50000ක් කියන්නේ මේක මීටර කරොත් cm බෙදන්න ඕන. ඒ කියන්නේ බිංදු දෙකක් කපලා අපිට 500යි m කියලා ලැබෙනවා. එතකොට සෙන්ටිමීටරයකින් මීටර 500ක් හම්බ වෙනවා නම් සෙන්ටිමීටර 4කින් බලන්න 4ෙන් වැඩි කරන්න. එතකොට අපිට හම්බ වෙනවා ළමයි මීටර 2000ක්. ඉතින් මීටර 2000ක් කියනකොට ලස්සනයි. ඒක අපි නගර දෙකක් අතර දුර නිසා කිලෝමීටර වලින් කිව්වනම්. ඔන්න උත්තරේ සෙන්ටිමීටර 4කින් අපිට මීටර 2000ක් හෙවත් කිලෝමීටර 2ක් පේනවා. ඒක තමයි සැබෑ දුර. ඊළඟට අපි යමු අවසාන ප්‍රශ්නෙට. මල්ලක තියෙනවලු රතු පබළු 5යි, නිල් පබළු 3යි, 5යි 3යි ඔක්කොම පබළු 8යි. නිල් පබළුවක් වීමේ සම්භාවිතාවය 8න් 3යි. හරිම ලේසි. දැන් අපි පළවෙනි ප්‍රශ්න 20ම කතා කරලා ඉවරයි පළවෙනි කොටසේ. ඕගොල්ලෝ පළවෙනි පත්‍රයට ලකුණු කීයක් ගත්තද කියලා බලලා මට chat එකට දාන්න 40න් කීයද කියලා. ප්‍රශ්න පත්‍ර සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙන්නේ මේ වෙනකොට ඕගොල්ලෝ 35කට වඩා උඩ ලකුණු මට්ටමක අනිවාර්යෙන් ඇති කියලා මං හිතනවා.